මේ අපේ අධ්‍යාපන කලාප මැඩම් මේ සරසුම් අධ්‍යක්ෂ මැඩම් හැමලාදීම වරක වැඩිහිටියෙකුසේ වරක ගුරුවරියෙකුසේ වරක සහෝදරියෙකුසේ ළඟම කල්යාණ මිත්‍රයෙකුසේ මහා කාර්යකාරී මෙදනු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වාසල මුදලි මැදිරිය ඉතාමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම අපේ අධ්‍යාපන කලාපයට අභිනවයෙන් පත්තිය ලැබ පැමිණි සල්සුම් අධ්‍යක්ෂ විද්‍යා මැදිරියක් ඉතාමත්ම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම මට තියෙන සතුට අප්‍රමාණ සතුටක්. මේ මහා දැවැන්ත කාර්යයක් මම ඉටු කරන්නේ මගේ හයිය නෙවෙයි මගේ මේ දායක පින්වතුන්ගේ හයිය මැඩම්. මට ඒ නිසා මට ඕනම දැවැන්ත කාර්යයක් මම බාර ගන්නවා. මම හඳට යන්තිවොත් මාත් හඳට හරි මගේ සිරුරේ ඉන්න පිටිපස්සෙන් එනවා. පාලුපේටේ මේ දාගසබේ ලේකම්තුමා එතුමා ප්‍රාදේශීය ලේකම්කාර ඉඩම් සංවර්ධන විභාගතුමා එවැනි හැබෙන්ටි අපේ සත්පෙරණ කමිටුවේ සංවිධායකතුමා සීස් මෙටල් අධිපතිතුමා ඕනම කර්මාන්ත කොන්ද කරන්න පුළුවන්යි. මෙතන හැම ඔක්කොම කට්ටිය කණ්ඩායම් නායක මහත්මයා දහත ප්‍රදේශ කණ්ඩායම් නායක අපේ මේ ගුණවංශය මහත්මයා එවැගේම සාම්පූර් අංග හතර කණ්ඩායම් නායක අපේ ආර්යය එවැගේම හැබෙන්ටි අපේ සබ්බේ යසිකල කණ්ඩායම් නායක මහත්මයා එවැගේම මෙතන රත්න මහ පින්කම විසක් අපේ සියලු සමිතිවල සභාපතිතුමා ගාමිණී මහත්මයා එවැගේම මේ පැත්තේ ඉන්න අපේ වීඩියෝ කොල් පුතා තමයි මැඩම් ඔක්කොම සල්සුම් කරේ. එයා ගුවන්විදුලි නිලධාරියෙක් හිටන් එංගලන්ත ක්‍රිකට් කෙනෙක් යා. එංගලන්ත මාසික එංගලන්තයට යනවා. එයාගේ තාත්තත් පන්සල වෙනුවෙන්ම කැපකරපු ගුවන්විදුලිවලේ තමගේ බාල පුතා තමයි ඉන්නේ. වැඩිමල් පුතා ගුවන්විදුලිවලේ ඉතින් ඒ දරුවාගේ තමයි මේ සල්සුම් සම්පත් දුන්නට අපි හාම මෙහෙම කරලා ඔක්කොම හැදුවේ තමගේ ඒ පුතාගේ තමයි සල්සුම්. වගේම එයාට මගේ සහෝදරය ඥාතිවලි තවත් පැත්තෙන් ඉන්නවා කණ්ඩායම් නායක අංක උකටට එක කණ්ඩායම් නායක අපේ අනෝම මහත්මිය දීපානි මහත්මිය වගේම අපේ අට හැමදාම නෝ කරන අපේ මහින්ද කල්පිස් සුදාසිනී කල්පිස් අපේ දුව සාන්ත පතාල පරමයන් වහන්සේ කණ්ඩායම් මේ පැත්තෙන් අභිවිසන මහත්මයා හා ගුණයක් ඒ කණ්ඩායම පිළිපාලි මහත්මිය නායනා මහත්මිය කණ්ඩායම ඒ වගේ මිරිසිල්ලා මාතකන අපේ පිරිස් දේවරත්න මහත්මයාගේ දුවැද්දේ කණ්ඩායම ඒ වගේම හැපැත්තේ වරණත මහත්මයාගේ කණ්ඩායම ජයපුර පළවෙනි කණ්ඩායම ශ්‍රී ලංකා සාන්තියක් කරක්නක් ඇතුළු ඒ කණ්ඩායම උල්කටපත අංක 6 කණ්ඩායම චන්ද්‍රරත්න මහත්මයාගේ කණ්ඩායම උල්කටපත අංක 3 කණ්ඩායම පාසභා මන්ත්‍රී ඉන්දික මහත්මයාගේ කණ්ඩායම ඒ වගේම සාම්පුර බෝපුර කණ්ඩායමට ඊළඟට හර්තපිස් කණ්ඩායම ඒ වගේම සන්රයිස් කණ්ඩායම් නායක අපේ පස්සභා මන්ත්‍රී බණ්ඩාරක මහත්මයා ඒ වගේම ජයසිප්‍රම් කණ්ඩායම් නායක අපේ සමුදු පුතා නවරත්න මහත්මයා ඒ බුස්සම කණ්ඩායම් නායක ශ්‍රී ලංකා ලාල් මහත්මයා තුනේ කණ්ඩායම ශ්‍රීගත නන්සිලි මහත්මයා සරත් මහත්මයා කණ්ඩායම මේකේ ඒ වගේම අංක 3 ගෝපුර රත්නායක අක්කා බබේසිංහ තුනේ කණ්ඩායම් නායක මහත්මයාගේ රෝහල්ගේ කපිල පුතාගේ සමන් පුතාගේ ඥානක මහත්මයාගේ නෝනා මහත්මියගේ සම්බුලත් කණ්ඩායම මේ කණ්ඩායම් 16ක්ම පන්සලියාවක් වෙනවා.
පසුගිය පොහේ නිමිති කොටගෙන ගෙන සතියයි එහිදී නිගම බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පුර පසුගිය පොහේ වගේම අපිට දැවැන්ත ආශිර්වාදයක් දෙන අවස්ථාවක් උදා වෙනවා. ඒ වෙන කිසිම දෙයක් නොවේ. අප බෞද්ධ මධ්‍යස්ථානාධිපති උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පොළොන්නරු ශ්‍රී කාශ්‍යප සංඝ සභාවේ උත්තරීතර සභාපති ඒ වගේම අමරපුර නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශ්‍රී සම්බුද්ධ ග්ලෝබල් ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත හිඟුරාගොඩ කොට්ටාස් අධ්‍යාපනඥාසක හිඟුරාගොඩ රෝහල් කමිටුවේ සභාපති වගේම බෝසත් අනුපාල නමසම මධ්‍යස්ථානයේ සභාපති ශාස්ත්‍රීය කමිටුවේ අවසරයි අප බෞද්ධ මධ්‍යස්ථානාධිපති पूज्य श्री श्रीराम स्वामी वහන්සේ के जन्मदिन देते तब्दील है එනිසා මේ විද්‍යාස්ථාන සේහයෙන් වෙසක්තුන් ඔහේ අපගේ නායක ස්වාමීන් වහන්සේ ජන්මදිනය නිමිති කොට තමයි මේ දිනන්නේ කතෝද අද මේසේ ආරම්භ කරන්නේ අවසරයි නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සුජාත කළ මේ ලෝකේ දායක කළ ඔබ වහන්සේගේ මෞතුමිය සීගන්වමින් අපේ ඊයේ දිනේදී මේ විහාර භූමියේදී ජබිනි මාතාගේ 75 වෙනි උදෙසා දිවා ආහාරය සුදම් කළාවත් පොළොන්නරු මහාවිහාරයේ දැක්වෙහි අපේ වෛද්‍යතුමිය අමුසාවතුමිය ඒ වගේම අපේ හිතවත් අපේ දායක සභාවේ කටයුතු කරන ලේබැංකුවේ අපේ විද්‍යාත්මක සමාජාත්මක අවසරයි වගේම වික්‍රේක සමාජයේ සභාපති සිංහ සමාජයේ සභාපති සිංහාධිපති සම්මී සමරේ මහත්මයා ඒ වගේම ඒ වික්‍රේක සමාජයේ සීල සමාජික මහත්මයාගෙන් අපි අන්ති මහත්මයා ඒ වගේම අපේ කණ්ඩායම් නායක ගුණරෝස මහත්මයා නවරත්න මහත්මයා ඒ වගේම ගැසික මහත්මයා ඔබතුමන්ලාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ලේඛන ඒ වගේම ලේදම් දෙන්නට මිනිස්තර පැමිණි අපේ සම්බන්ධයෙන් අවසරයි ඒ වගේම සෞඛ්‍ය කාර්යාලයෙන් අවසරයි ඔබතුමන්ලාට අද මේ දවස් තුනක් පුරාවටම මිනිස්ථානයේ ලේදම් දෙන්නේ කඳුරට දෙන්න පුළුවන් වගේම දහවල් කාලයේදී අප නායක ස්වාමීන් වහන්සේට ආශිර්වාද පතා මරණයට කැපූ කිරිගැවීම විදාසන සදා සියලු සුදා කර තියෙනවා ඒ සඳහා අවස්ථාවක් දානවා දහවල් කාලයේදී ඒ සමේ සීල් කටයුතු ආරම්භ කරනවා මම නමස්කාර කරනවා කරනවා අපගේ ගෞරවනීය මහා සංඝරත්නය මුතුමැද පළාත් ප්‍රධාන සංඝනායක නිගම බෞද්ධ මධ්‍යස්ථානාධිපති වගේම අද ජන්මදිනයේ ලාභී පූජ්‍ය ශ්‍රී ස්වාමීන් වහන්සේ උපාසිතාම ආරාධනා කරනවා පැමිණ සිටිනා පක්ෂයේ පිටවා අනුශාසන පවත්වන තත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්‍රමාදේන සම්පාදිත හොඳයි අපේ දායක සභාවේ ගරුලේකම් ආශිර්වාද මහදේකම් ආගමනදී ඉනම් සංවිධානයේ සමතුලිත මණ්ඩල විචාරකාර එක්සත් මානව සමිතිය ගරුලේකම් දේශ ශක්තිය අපේ න්‍යායවල මෙතුමනි එවැනි ප්‍රදේශයේ සම්භාවනීයත්වයට පත් වුණු එවැගේම ඉරිලන් ක්‍රීඩා සමාජයේ කර සභාපති වගේම සමාජ ආගමික ජාතික කාර්යයන් පෙරමුණු ක්‍රියා කරන අපේ කල්යාණ මිත්‍ර සංවිපේදී සමාජීය මෙතුමනි ඉරිලන් ක්‍රීඩා සමාජයේ සියලු නිලධාරී මහත්වරු මහත්මිය
28යි කියලා 28 දෙකක් විතර මේ මම බොහොම දුප්පත් කෙනෙක් නෙමෙයි මම කවදා අමතක කරන්නේ නැහැ මම හිතෙන් හරි පොසත් කෙනෙක් මම හැම වෙලාවෙම සිහි කරනවා මගේ අම්මා තාත්තා සිහි කරනවා අවුරුදු 14 තමයි මම පැවිදි වෙන්නේ මේ පන්සලට ආවේ පන්සලට එනකොට මේ පන්සලේ භෞතික සම්පත්තියක් තිබුණේ කාමර දෙකයි ඊට වැසිකිළියයි ළිඳයි විතරයි තිබුණේ ඊපස්සේ මම 84 පැවිදි වුණේ 91 නග අපවත් වෙනවා මම 93 විශ්වවිද්‍යාලය යනවා ඒ 93ත් 2027 අතර තමයි මේ සියලුම භෞතික සම්පත් සංවර්ධනය ඊට අමතරව අධ්‍යාපන සේව කරගත්තා දුක් විඳා එනදී ගමේ මම එකම දේ තමයි ගමේ දායකකම අද මම ගෙදර හිටියන සාමාන්‍ය මේවා මේවට පොඩි ගන්න පුළුවන්
දැන් අපේ මේ අපේ අවුල පාසලට තියෙනවා. ඒ මම අද මේ ගන්න යන්නේ සිංගප්පූරු මාසෙදී. ලංකාවේ ඒ සියල්ලම ලබා දෙන්නේ මගේ ලබන අරාව සප්පුරුෂ. ඒ විශාල සප්පුරුෂ සංගාවක්. ඒ 12ට තමයි මහින්ද මහත්තයා කතා කරන්නේ. 5 වෙනකොට සජිත් මහත්තයා කතා කරනවා. අනුර මහත්තයා කතා කරා 7 වෙනකොට. අයිති මහත්තයා කතා කරා යාතු. ඒ කියන්නේ ඉතින් ප්‍රධාන පුරවැසියා ඉඳන් මැනෙල්ලගේ දක්වාම මේ චූටි අර ලයින් වැඩ කරන දරුවෝ උදේ ආවා. ඉතින් හැම කෙනාත් මාත් එක්කම හිටවා. ඒ නිසා සමාජයේ සියලු ස්තර මමත් එක්ක බොහොම ආදරෙන් ඒ මං විසින් ගොඩනගාගත්තේ මනුස්සකම. මම විශ්වාස කරන්නේ මනුස්සකම තමයි මට මේ ආදරය කරන්නේ. ඒ නිසා මේ පින්කම් සඳහා මගේ අතින් ගිය රුපියල් 5ක් මට වේදම් වෙලා නැහැ මේ මගේ හිත මිත්‍රයින් මනල්ල වගේ මේ සත්පුරුෂයෝ තමයි මගේ වටේ හිටියේ. ඒ නිසා මම අද උපන්දිනේ ඉඳන් මං ඊළඟ උපන්දිනේට කල්පනා කරන්නේ මේ මගේ තව ජීවිතේ මොන අඩුපාඩුකම් තියෙනවද? ඒක මම අඩු කර ගන්නවා ඊළඟ උපන්දිනේ වලට කියලා. හොඳ දේවල් තියෙනවා සම්මා ව්‍යායාම ගොඩින් ඉන්නේ හැම වෙලාවෙම හොඳ දේවල් වැඩි කර ගන්නවා නරක දේවල් අඩු කර ගන්නවා. හොඳ දේවල් වැඩි කරගෙන උත්සාහවත් වෙනවා. නරක දේවල් අඩු කර ගන්න උත්සාහවත් වෙනවා.